සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමනය කිරීම සමග එක් සිත්වෙමු. ඉංග්‍රීසි කියමන් දෙකක් වන Still waters run deep හෙවත් නිශ්චල දිය ගැඹුරුය සහ shallow streams make the most noise හෙවත් නුගැඹුරු දිය පාරවල් වැඩිම ශබ්දයක් ඇති කරයි යන කියමන් දෙකෙන්ම නිරූපණය කරන ඍජු තේරුම නම් වැඩියෙන් ශබ්ද කරන සෙනගට කීමට ඇත්තේ ඉතා ස්වල්පය කියන්නයි. ඒ කියමනේ අනික් පැත්ත නම් අප හරියාකාරව ඇහුම්කන් දෙන්නේත් නැති බවයි. අපි බොහෝ විට ඇහුම්කම් නොදී අසාගෙන සිටිනවා. අප වචන අසනවා, නමුත් අපි අපගේ සිතුවිලි නිශ්ශබ්ද කර නොගන්නා නිසා අප සත්‍ය ලෙස ඇහුම්කම් දෙන්නේ නැහැ. අප සියලු දෙනාම නිශ්ශබ්ද වී නිශ්චල වී සිටීමට ඉගෙන ගන්නේ නම් යහපත්. ශුද්ධ බයිබලයේ දේශනාකාරයාගේ පොතේ 3:7 වෙනි පදයේ සඳහන්ව තිබෙන්නේ නිශ්ශබ්දව සිටින්නට කාලයක් සහ කතා කරන්නට කාලයක් යනුවෙනුයි. යහපත් නිශ්ශබ්දකම අහුම්කම් දීමේ නිශ්ශබ්දකමකුයි යහටහත් නිශ්ශබ්දකමකුයි එයින් හටගන්නේ නිවැරදි සවන් දීමකුත් නිවැරදි තේරුම් ගැනීමකුත් නිවැරදි කතා කිරීමකුත්ය. හිතෝපදේශ 25 වෙනි පදයේ කියන්නේ මිනිසෙකුගේ සිතේ තිබෙන අදහස ගැඹුරු ජලය මෙන්ය ඒත් ඥානය ඇති මිනිසයා එය ඇදගන්නේය යනුවෙනුයි. ගැඹුරේ පතුලටම යාමට නම් අසීරු අහුම්කම් දීමක් අවශ්‍ය වනු ඇති. අප අන් අයට ඇහුම්කම් දෙන අතර දෙවියන් වහන්සේටත් ඇහුම්කම් දී උන්වහන්සේට කීමට ඇති දේ අසාගත යුතුයි. ශුද්ධ යොහන් 8:1 සිට 11 දක්වා පදවල සඳහන් පරිදි කාම මිත්‍යාචාරය කරද්දී අසූ ස්ත්‍රියක් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ගෙන අවස්ථාවේදී උන්වහන්සේ නැමී ඇඟිල්ලෙන් බිම ලිව්වේ කුමක් විය හැකිද? ශුද්ධ බයිබල් විශාරදයන් යෝජනා කරන්නේ උන්වහන්සේ තම පියාණන් වහන්සේගේ හඬට ඇහුම්කම් දෙමින් අසන්ට ඇත්තේ මේ සෙනගට සහ මේ ස්ත්‍රියට අපි කුමක් කියමුද කියා විය හැකි බවයි. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිචාරය අදටත් ලෝ පුරා අගය කරමින් සිටිනවා බොහෝ දෙනා විසින්. අපි මෙනෙහි කරමු. නිවැරදි අවස්ථාවේ නිශ්ශබ්දව සිටීම වචන වලට වඩා බොහෝ ප්‍රයෝජනවත් විය හැකියි. අපි ආඥා කරමු ප්‍රේමනීය දෙවියන් වහන්සේ අද දින ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ අපට නිශ්චලකම සේවීමට මතක් කර දෙනසේක්වා. එවිට අපට පළමුව ඔබ වහන්සේගේ හඬට ඇහුම්කම් දී පසුව අන් අයගේ සිත් තේරුම් ගැනීමට හැකි වනු ඇති. කතා කළ යුත්තේ කුමන විටකද? නිශ්ශබ්ද විය යුත්තේ කුමන විටකද? යන්න අපට ඉගැන්වුව මැනව. ආමෙන්.